මේ දිනවල වැඩිමනත් කතා බහට ලක් වෙලා තියෙන ජාතික භෞතික සැලැස්ම පිළිබඳවයි මේ කතාව. රටකට ජාතික භෞතික සැලැස්මක් අවශ්‍යද? ඒ කියන්නේ ජාතිකම වශයෙන් වැදගත් වෙන සැලැස්මක් අවශ්‍යද? ඒ වගේම අවශ්‍ය නම් ඇයි ඒ? මෙන්න මේ ප්‍රශ්න පිළිබඳව අපි අහනකොට අපිට පේන දෙයක් තමයි වැඩි දෙනෙක් මේ ගැන දන්නේ නැහැ. ඒ කියන්නේ සැලැස්ම පිළිබඳව හෝ සැලැස්ම සැකසුණු ආකාරය හෝ ඒකේ අන්තර්ගතය පිළිබඳව තියෙන අවබෝධය ඉතාමත්ම අඩුයි. ඒ නිසා අපි පොඩ්ඩක් මේ ගැන කතා කරමු. හරි. ජාතික භෞතික සැලැස්ම කියන කිව්වහම ජාතිකමය වශයෙන් වන භෞතික සැලැස්මක් රටකට අවශ්‍ය ඇයි? අපි දන්නවා බොහෝ වෙලාවට හැම රටක්ම සංවර්ධනය කරා යනකොට ඒ සංවර්ධනයේ දිශානතිය තීරණය කරලා පස්සේ ඒ පවතින රජය විසින් ඒ සඳහා පහසුකම් සපයන්න භෞතිකමය පරිසරය සකසුනේ නැත්නම්, ඒ සඳහා ජනතාව පෙළගැසුනේ නැත්නම්, ඒ සඳහා අවශ්‍ය යටිතල පහසුකම් ලැබුණේ නැත්නම්, ඒ වගේම මේ සඳහා අවශ්‍ය පරිසරයේ තියෙන ක්‍රියාකාරකම් අපි හැඩගස්වා ගත්තේ නැත්නම් ඒ කියන සංවර්ධනයට අපිට යන්න අමාරුයි. අනේ නිසා ඒකට පහසුකම් සපයීමක් තමයි මෙන්න මේ ජාතික භෞතික සැලැස්මෙන් කරන්නේ. අපි දන්නවා ජාතික භෞතික සැලැස්ම කියන එක මේ කාගේවත් තනි හිතමත්ව එකට කරපු දෙයක් නොවේ. මේකට තියෙන යම්කිසි නෛතිකමය පදනමක්, විද්‍යාත්මක පදනමක්. දැනට පවතින ජාතික භෞතික සැලැස්ම වසර 2019 ජූනි මාසයේ ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශයට පත් කරන ලද සැලැස්ම තමයි දැනට බලපවත්වන්නේ. නමුත් මේකේ ඉතිහාසය මීට ගොඩක් පස්සට යනවා. ලංකාවේ ඉතිහාසය ගත්තම අපි දන්නවා අපි බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයෙන් මිදිලා 1948 ඉඳලා 1970 ගණන් වෙනකන් එක්තරා ආකාරයකට අපි සංවර්ධන ව්‍යාපෘතීන් ක්‍රියාත්මක වුණා. මෙහෙම යනකොට අපි දන්නවා 1978 වගේ කාලෙදී ලංකාවේ සංවර්ධන දිශානතිය වෙනස් වෙලා විවෘත ආර්ථිකය රජය විසින් පිළි අරගෙන ඒ විවෘත ආර්ථිකය ඔස්සේ රට සංවර්ධන ඉස්සරහට යනකොට වේගවත්ව සිද්ධ වෙනවා මේ නාගරීකරණය. ඒ වගේම කර්මාන්ත අනිකුත් අධ්‍යයන අංශ ඉස්සරහට යනකොට මේ සංවර්ධන කටයුතු සිද්ධ වෙන එක හරි. ඒ සඳහා අවශ්‍ය පහසුකම් සපයලා තියෙන එකත් හරි. නමුත් වසර 2000 විතර වෙනකොට 1990 ගණන් වල අන්තිම හරිය වෙනකොට එකල්ලි පැවති රජයන් තේරුම් ගත්ත මේ සංවර්ධන ව්‍යාපෘතීන් ක්‍රියාත්මක කරන විදිහ රටට හෝ රටේ පරිසර පද්ධතියට හිතකර නොවන බව. අන්න ඒක තේරුම් ගත්ත නිසා තමයි එවකට පැවති රජය තීරණය කළේ මේ සංවර්ධනය සඳහා වන සැලසුම් නගරවල වලට එහෙම නැත්නම් පළාත් වලට සීමා නොකර මේක ජාතිකමය වශයෙන් ඒක මුළු රටටම අවශ්‍ය එක සැලැස්මකට අපි ගන්න ඕනේ කියන්නේ. ඒ අනුව තමයි වසර 2000 දී එවකට පැවති නගර හා ග්‍රාම නිර්මාණ පනත සංශෝධනය කරලා මේකේ එක්තරා අංශයක් තියෙනවා. අංශ අපි කියන එකට දෙවෙනි කොටස කියලා. අන්නේ දෙවෙනි කොටස සංශෝධනයක් ගෙනල්ලා අන්නේ දෙවෙනි කොටස මේ කරපු මේ වෙනස්කම නිසා ප්‍රොවිෂන් එකක් මෙතන තියෙනවා. එතන ප්‍රතිපාදනයක් සකස් කළා. මෙන්න රටටම අවශ්‍ය ජාතික වශයෙන් භෞතික සැලසුමක් තිබිය යුතුයි. ඒ සැලසුම හදන්න ඒ දෙපාර්තමේන්තුව එවකට පැවති නගර හා ග්‍රාම නිර්මාණ දෙපාර්තමේන්තුව ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තුව කියලා නැවත ප්‍රතිෂ්ඨාපනය කරලා ඒට පැවරු කාර්යය තමයි මෙන්න මේ සංවර්ධන කටයුතු සඳහා අවශ්‍ය වන පරිසරය, යටිතල පහසුකම්, ජනතාව, සමාජමය පහසුකම් මේ හැම දෙයක්ම එකට එකතු කරලා කැටි කරගත්ත සංවර්ධන සැලැස්මක් සකස් කරන්න කියන එක. ඒ අනුව තමයි මේ ජාතික භෞතික සැලසුම් පිළිබඳ අදහස එළියට එන්නේ. ඒ කියන්නේ වසර 2000 දී තමයි මේක සිද්ධ වෙන්නේ. ඒ අනුව ලංකාවේ පළවෙනි ජාතික භෞතික සැලැස්ම වසර 2007 දී එළි දකින්නවා. ඒතර මේ තමයි පළවෙනි සැලැස්ම. ඒතර අපි දන්නවා මේක ඇවිල්ලා මේ දැන් තියෙන සැලැස්ම පළවෙනි සැලැස්ම නෙවෙයි. ඊට කලින් 2007 වසරේ හදපු සැලැස්මක්. මේ සැලැස්ම 2011 වසරේදී ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශයට පත් කරනවා. නමුත් මේ සංවර්ධන සැලැස්ම වලම තියෙන කාර්යයක් තමයි මේ සැලැස්මක් හැම එකම අපි දන්නවා මේව යාවත් කාලින වෙන්න ඕනේ. ඒ සංවර්ධන සැලැස්මේ සකස් කියලාම තියෙනවා. සාමාන්‍යයෙන් මේ වගේ ලෝකෙ පිළිගත්ත සම්ප්‍රදායකුත් තියෙනවා. මේ සංවර්ධන සැලැස්මක් සකස් කරාම අවුරුදු 10කට සැරයක් මේක යාවත් කාලින කරන්න කියලා. මොකද අපි දන්නවා මේ සැලැස්ම සකස් කරන පාවිච්චි කරන ඒ දත්ත, ඒ තොරතුරු, ඒ වගේම මේකට මේ පිටිපස්සෙන් තියෙන සමාජමය තලය, ඒ වගේම ටෙක්නොලොජි, එහෙම නැත්නම් තාක්ෂණ, ඒත් එක්කම අපිට තියෙන වෙනත් කාලින අවශ්‍යතාවයන්, භූගෝලීය දේශපාලනය, භූදේශපාලනය මේ හැම දෙයක්ම වෙනස් වෙන නිසා ඒ සංවර්ධන සැලසුම් පවා ඒ කාලයට අවශ්‍ය විදිහට යවත් කාලින කරලා යුතුයි. ඒ නිසා තමයි සාමාන්‍යයෙන් මෙහිම සංවර්ධන සැලසුම හැදුවට පස්සේ අවුරුදු 10කට වරක් මේක යවත් කාලින වෙන්නේ. දැන් මේ වසර 2007 දී හදලා 2011 දී මේ ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශයට පත් කරපු මේ සැලැස්ම යාවත් කාලින වීමට අවශ්‍යතාවය කරන 2017 දී.
ඒ අනුව තමයි ඒකට අවශ්‍ය පහසුකම් සලසන්න පටන් ගන්න. right? එතකොට දැන් මේ පළවෙනි සලස්මේ තියෙන කාලය අපි දැන් මේ කිව්වා වගේ ඉවරනට පස්සේ 2017 දී right? මෙන්න මේ වගේ ක්‍රියාවලියක් මේ සලස්ම සකස් කරන එක අපිට මේක තනි දවසකින් එක පුද්ගලයෙකුට හෝ කණ්ඩායමකට කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. මේක මේ කරන විදිහත් මෙන්න මේ පනතේම සඳහන් වෙලා තියෙනවා. ඒ අනුව මේ ඔබට පේනවා ඇති මේක දීර්ඝ කාලීන යන වැඩක්. මේකට අවශ්‍ය කොමිටි, අවශ්‍ය පුද්ගලයන්, ඒ වගේම අවශ්‍ය කන්සල්ටේෂන් අපි එකට කියනවා ඒ කට්ටියත් එක්ක සාකච්ඡා කරන්න ඕනේ. ඒ වගේම අවශ්‍ය තොරතුරු ලබා ගන්න ඕනේ. ඒ ලබාගත් යුත්තේ කොතනින්ද? ඒවා ඇනලයිස් කරන්න ඕනේ කොහොමද? ඒක විශ්ලේෂණය කළ යුත්තේ කොහොමද? ඒ කට්ටියත් එක්ක කටයුතු කරන්න ඕනේ කොහොමද? හැම දෙයක්ම මේක කියලා තියෙනවා. ඒ අනුව මේක දීර්ඝකාලීන වැඩපිළිවෙලකට පස්සේ කියන්නේ ඒ ක්‍රියාවලියකට පස්සේ තමයි මේක ගැසට් පත්‍රයක් වගේ ප්‍රකාශයට පත් කරන්න පුළුවන්. ඔබට පේනවා ඇති 2019 දී මේ ගැසට් පත්‍රයක් වගේ ප්‍රකාශයට පත් කරපු මේ සැලැස්ම ඇත්තෙන් පටන් ගන්න තියෙන්නේ 2016 දී. අවුරුදු 3ක කාලයක් මේකට ගත වෙලා තියෙනවා. මේකේ කාලේ ඔබට පේනවා ඇති මේ හැම තැනකදීම අවශ්‍ය කටයුතු කරලා තියෙනවා. මේක ජනතාවගෙන් අදහස් ලබා ගැනීම, ඒ ආයතන වලින් තොරතුරු ලබා ගැනීම, ඒ වගේම මේකට අපොයින්ට් කරන තාක්ෂණික කමිටුවක්, ඒ තාක්ෂණික කමිටුව අදහස් ලබා ගැනීම, ඒ ලබාගත් අදහස් ඊට පස්සේ අන්තර් අමාත්‍යාංශ කමිටුවක නිර්දේශවලට ලක් කිරීම, ඒ වගේම අවසාන වශයෙන් මේක අනුමත වෙන්න ඕන රටේ මේ වෙලාවේ ජනාධිපති, ඒ කියන්නේ රාජ්‍ය නායකයා ජනාධිපතිතුමා විසින් ක්‍රියා කරන එයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන ඒ ජාතික බෞද්ධ සැලසුම් කමිටුවකට ඉදිරිපත් කළේ කමිටුව අනුමැතිය ලබා ගන්න ඕනේ. ඉතින් ඔබට පේනවා ඇති මේක ඇවිල්ලා මේ කාගේවත් හිතලුවක් නෙමෙයි. මේක එක්තරා යාන්ත්‍රණයක්, එක්තරා ක්‍රියාවලියක්. ඒක රජයේ ඒ කියන්නේ පවතින නීති රාමුව තුළ පිළිගත් ක්‍රමවේදයක්. ඉතින් ඒ නිසා මේක කාටවත් එහෙම දැන් කියනවා වගේ එක එක්කෙනාගේ අවශ්‍යතාවය මත කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒ පවතින ක්‍රියාවලිය තුළ නීතිමය රාමුව තුළ සකස් කරපු සැලැස්මක්. හරි. ඊට පස්සේ ඔබට පේනවා ඒ සඳහා අවශ්‍ය වෙන අපි දන්නවා මිෂන් ස්ටේට්මන්ට් එකේ අවශ්‍ය දැක්මක්. ඒක තමයි මේ කියන්නේ. දැනට තියෙන සැලැස්මේ තියෙන්නේ මේක සුස්සද්දි සූරගේ සොඳුරු බිමක් කියලා. එහෙම තමයි මේක තමයි මේ සැලැස්මක් තියෙන. ඔබට මේ කවියක් වගේ පේනවා ඇති. නමුත් මේ හැම දෙයකටම තියෙන අර්ථයක්. ඒ අර්ථය තමයි දක්වලා තියෙන්නේ. මේක සුසද්දි කියලා අදහස් කරන්නේ මේක ප්ලෑන්ඩ්. එහෙම නැත්නම් සැලසුම් සහගත සංවර්ධනයක්. මොකද අපිට සැලසුම් සහගත නැතුව ඉස්සරහට යන්න විදියක් නැහැ. ඒ වගේම මේකල තිරසර සංවර්ධනයක් වෙන්න ඕනේ. සස්ටේන් කියලා අදහස් කරන්නේ. මේක අපි සාමාන්‍යයෙන් දන්නවා මේකල අපි කවුරුත් පාවිච්චි කරන කතාවක් තමයි අපි සංවර්ධනයේ තිරසර වෙන්න නම් අවශ්‍ය අංගෝපංගෙන් කීපයක් තියෙනවා. පරිසරමය වශයෙන්, සමාජමය වශයෙන්, ආර්ථික වශයෙන් ඒ සම්බන්ධ. ඊට තුන්වෙනි කාරණාව තමයි අපි ජීවත් වෙන ලස්සන රටක නම් මේ කරන සංවර්ධන කටයුතුත් ඒ ලස්සන සමගම සමගාමීව වෙන්න ඕනේ. මේ කරුණු තුනම සලකලා තමයි මේ ඉදිරියට කටයුතු කරලා තියෙන්නේ. ඉතින් ඒ අනුව මේ සැලැස්මට අපි ඒ කාලේ අපි දැක්කා මේකට රටේ පවතින අනිකුත් නීති රීති සහ අනිකුත් වැඩපිළිවෙළ සහ ලෝකයේ පවතින අනිකුත් සංවර්ධන කටයුතු එක බැලුවට පස්සේ අපි මෙතන හදු ප්‍රතිපත්ති හතරක්, ප්‍රධාන ප්‍රතිපත්ති හතරක්. මේක තමයි ජාතික භෞතික සැලසුම් ප්‍රතිපත්ති. පළවෙනි එක තමයි අපි කියන මේ සංරක්ෂණ පිළිබඳ කතාව. මොකද අපේ රටේ තියෙන සමහරක් දේවල් ඉතාමත්ම අපටම ආවේනික වෙච්ච දේවල්. ඒ වගේම මේ රටේ තියෙන ගොඩක් වෙලාවට අපිට පරිසරමය වශයෙන්, සමාජමය වශයෙන්, ආර්ථික වශයෙන් වැදගත් වෙන සන්ධිස්ථාන, මර්මස්ථාන. අන්න ඒ දේවල් පරිස්සම් කර ගැනීම, මේ දේවල් සංරක්ෂණය කර ගැනීම තමයි පළවෙනි ප්‍රතිපත්තිය. කවර සංවර්ධන කටයුත්තක් කරති වුණත්. දෙවෙනි තමයි ඊළඟට අපේ අනාගත ජනාවාස, ලංකාවේ ජනාවාස මානව හිතවාදී මානවේශවන්ට ජීවත් විය හැකි පරිසරයකට යොමු කරේ. මොකද අපි දන්නවා ලංකාවේ බොහෝ පවතින ජනාවාස දැනටමත් ඒවා මානුෂීය වශයෙන් මානුෂීන්ට ජීවත් වීමට සුදුසු පරිසරයක් ඒවේ නැහැ. මේ මෑතකදී ආපු තත්ත්වය අපිට ඒක පැහැදිලි කරලා දුන්නා හොඳට. අන්නේ අනාගත පරිසරය, අනාගත ජනාවාස ඒ හොඳම පරිසර පද්ධතියෙන් තුල, හොඳම පරිසරය තුලට ජීවත් වීමට සුදුසු හොඳම පරිසරය තුල යොමු කිරීම තමයි දෙවෙනි ප්‍රතිපත්තිය. තුන්වෙනි තමයි අපි දැනටමත් ලොකු වියදමක් කරලා තියෙන සමහරක් යටිතල පහසුකම් සඳහා. අපි අධිවේග මාර්ග හදලා තියෙනවා, වරායවල් හදලා තියෙනවා, ඊළඟට ගුවන් තොටුපළවල් හදලා තියෙනවා. ඊට අමතරව අපේ ජල පහසුකම් මෙහෙම සපයලා තියෙනවා. මේ හැම දෙයක්ම අපි වෙදම් කරපු යටිතල පහසුකම් සහ දැනටමත් පවතින පරිසර පද්ධතියින් උපරිම ප්‍රයෝජනයක් ප්‍රශස්ත මට්ටමේ භාවිත කරන්න ඕනේ. මේක තමයි තුන්වෙනි ප්‍රතිපත්තිය. හතරවෙනි ප්‍රතිපත්තිය තමයි බොහෝ වෙලාවට අපේ රටේ තියෙන සමහරක් සම්පත් ඒවා අපිට කනිජ සම්පත් වෙන්න පුළුවන්, පරිසර සම්පත් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් ස්ථානීය සම්පත් වෙන්න පුළුවන්, මානව සම්පත් වෙන්න පුළුවන්. මේ ගොඩක් දේවල් බොහෝ වෙලාවට අපි ප්‍රශස්ත මට්ටමින් භාවිත කරලා නැහැ. අපි ඒවා ගැන හොයලත් නැහැ. ලොකු පොටෙන්ෂල් එක, ලොකු විභවයක් තියෙන සම්පත් තියෙනවා. මෙන්න මේවා හොයාගෙන යාම සහ මේවා පාවිච්චි කර ගැනීම තමයි හතරවෙනි කාරණා.
දැන් මේ ඔක්කොම මේ හතරට බැලුවට පස්සේ මේ සඳහා අවශ්‍ය වෙන විශ්ලේෂණයන් කරලා පස්සේ ඔබට පේනවා ඇති අපි ඊළඟට බැලුවොත් මේ තමයි පළවෙනි කාරණා අපි සංරක්ෂණය කළ යුතු ප්‍රදේශ. අපේ ගොවිබිම්, අපේ පරිසරම වශයෙන් වටිනාකමක් තියෙන තැන්, ජෛව විවිධත්වය පිළිබඳව වටිනාකමක් තියෙන තැන්, ඒත් එක්කම අපේ ජල පෝෂක ප්‍රදේශ මේ හැම දෙයක්ම ගත්තට පස්සේ අපි මේ දෙයක් හැම දෙයක්ම සිතියම් ගත කළාට පස්සේ අපට එනවා මෙන්න මේ වගේ එකක් මේ වගේ සිතියමක් ඔබට පේනවා ඇති. මේ ලංකාවේ සිතියම ඇතුලේ ලංකාවේ සාමාන්‍ය මේ දේවල් සිතියම් ගත කළාම මේ රතු පාටින් පෙන්නලා තියෙන ප්‍රදේශ සංවර්ධන කටයුතු කරන්න නොකළ යුතු ප්‍රදේශ. මොකද ඒවා හරිම සෙන්සිටිව්, ඒවා හරිම සංවේදී කලාප. ඒවා ඉතාමත් වැදගත්. ඒ වගේම මේවට අත තිබ්බොත් උගාක් ඊට වැඩිය ප්‍රතිඵල අතුරුදායක ප්‍රතිඵල වලට අපට මූණ දෙන්න සිද්ධ වෙන තැන්. ඔබට පේන තියෙන පරිසර පද්ධතියෙන් තියෙන තැන් විශේෂ මධ්‍යම කඳුකරේ. ඒ වගේම මේ අපේ ජෛව විවිධත්වය අතින් ගොඩක් ඉහළ තැන්. ඒ වගේම අපේ සංවේදී පරිසර කලාපයන් ඒ දේවල් ඉතාමත් හොඳින් සංරක්ෂණය කළ යුතු දේවල්. ඊට දෙවෙනියට ජනාවාස සඳහා සුදුසුම් ප්‍රදේශ. අපි ජීවත් වෙන ජනාවාසයක් ඉදිරියේදී හැදීමේදී මොනවද අපිට වැදගත් වෙන්නේ? අපි දන්නවා අපට අවශ්‍යයි ඒ සඳහා ඉඩම් අවශ්‍යයි. ඉඩම් තියෙන්නේ කොහෙද? ඒ වගේම ඉඩම් වලට අවශ්‍ය යටිතල පහසුකම් තියෙන්නේ කොහෙද? පාරවල්, ජල මූලාශ්‍ර, ඊළඟට අපේ ජල සැපයුම වගේ දේවල්. ඊළඟට දේශගුණික තත්ත්වය. ජීවත් වීමට වඩාත් සුදුසු දේශගුණික තත්ත්වයන් තියෙන්නේ කොහෙද? හරි. අන්න ඒ වගේ දේවල් අපි සලකලා බැලුවට පස්සේ එතෙන්දී අපිට ලැබෙන මෙන්න මේ වගේ සිතියම් ගත කිරීමක් කරලා පස්සේ මෙන්න මේ වගේ සිතියමක්. ඔබට පේනවා ඇති මේ තද නිල් පාටින් දක්වලා තියෙන්නේ ඔය හැම දෙයක්ම අපි සලකලා බැලුවට පස්සේ ජීවත් වීමට වඩාත්ම සුදුසු පරිසර තත්ත්වයන් තියෙන්නේ කොහෙද කියන එක. ඊළඟට සුදුසු නොවන පරිසරයන් තියෙන තමයි ලා නිල් පාටින් පෙන්නලා තියෙන්නේ. ඉතින් මේ අනුව බැලුවට පස්සේ ඔබට පේනවා ඇති මේ හැම තැනක්ම අපට ජීවත් වෙන්න සුදුසු නෑ. සමහර පැති තියෙන සුදුසුම නෑ. සමහර දේවල් සාමාන්‍යයෙන් අපිට හොඳයි. ඔබට පේනවා ඇති කොහෙද ඒවා තියෙන්නේ කියලා. ඒත් එක්කම තුන්වෙනි කාරණාව ගත්තොත් ඔබට පේනවා ඇති මේ ලංකාවේ දැනට තියෙන මාර්ග පද්ධතිය ඒත් එක්කම අපිට තියෙනවා ජල සම්පත් කොහෙද අපිට අනාගතයේ ජල තියෙන්නේ හැම ගඟකම වතුර තිබ්බට මේ හැම ගඟකම තියෙන වතුර අපිට හැම පාවිච්චි කරන්න අවශ්‍ය තරමට නැහැ. දැනටත් තියෙන සංවර්ධන කටයුතු ගොවිතැන් වාරිමාර කටයුතු සහ ජෛව විවිධත්වයට පාවිච්චි කරලා පස්සේ කොහෙද වතුර ඉතුරු වෙන්නේ අනාගත සංවර්ධනයට. මෙන්න මේකත් අත්‍යවශ්‍යම දෙයක්. මේ වගේ තව ගොඩක් දේවල් බලුවට පස්සේ අපට අවසානය ලැබෙන මෙන්න මේ වගේ සිතියමක්. ඔබට පේනවා මේ සිතියමේ තදදුර පාටින් පෙන්නලා තියෙන සංවර්ධනයට අනාගතයේ සංවර්ධනයට වඩාත්ම සුදුසු ප්‍රදේශ. ඉතින් මේ සුදුසු ප්‍රදේශ තමයි අපි හිතන්න ඕනේ මේ අනාගත සංවර්ධන කටයුතු කරනවා නම් හොඳ ඒවා. මොකද අනිත් පැත්තෙන් සුදු පාට තියෙන ඒවා සංවර්ධන කටයුතු සඳහා සුදුසු නැති දේවල්. මොකද එහෙම කළොත් අපිට දැනට තියෙන යටිතල පහසුකම් සහ දැනට තියෙන අපේ සම්පත් ප්‍රශස්ත මට්ටමින් පාවිච්චි කරන්න බැරි වෙනවා. ඒ වුණත් අපි අලුතෙන් ආයෝජන කරන්න වෙනවා. ඒක අපිට ලොකු වේදමක්. අපි වගේ රටකට ඒක කරන්න අමාරුයි. හරි. අවසාන වශයෙන් ඔබට පේනවා ඇති අර සංවර්ධන විභවයන් දැනටත් අපි ගවේෂණ නොකරපු ඒ වගේම ගවේෂණය කරත් අපි පාවිච්චි නොගත්ත අපි දන්න නොදන්න ගොඩක් දේවල් අරගෙන බැලුවොත් එහෙම මෙන්න මේ වගේ සිතීමක් අපිට ලැබෙනවා. මේකේ පේන්නේ අපිට සමහර පැති තියෙනවා සංවර්ධනය කළ යුතු ඒ හරිය තියෙන විභවයන් අපිට පාවිච්චි කරන්න. ඒක ඇවිල්ලා සංචාර කර්මාන්තය වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අනිකුත් කර්මාන්ත සඳහා වෙන්න පුළුවන්. එහෙම දෙයක් සම්බන්ධයෙන් ගත්තොත්. දැන් මෙන්න මේ කියපු කරුණු හතරම අපි අරන් බැලුවට පස්සේ ඔබට පේනවා ඇති දැන් මේ අවසාන වශයෙන් අපිට ඇවිල්ලා තියෙන මේ සැලැස්මේ තියෙන සිතීම ගත්තොත් මේ හතරම එකට එකතු කරාට පස්සේ අපි කියන කොම්පොසයිට් මැප් එක. මේ ඔක්කොම එකට එකතු කරාට පස්සේ ලැබෙන මැප් එකක් තමයි මේ තියෙන්නේ. මේකට අපිට කියන්න විදියක් නැහැ. කිසිම කරුණක් සලකලා නැහැ කියලා. ඒ කියන ප්‍රතිපත්තීන් හතර ඇතුළේ ඉඳලා තමයි මේ සැලැස්ම සකස් කරලා තියෙන්නේ. දැන් ඔබට පේනවා ඇති. ඒ කරුණු හතරම සලකලා බලද්දී පස්සේ අපි පළවෙනියටම පේනවා ඇති මේක ඇතුලේ අර අපි සංරක්ෂණය කළ යුතු ප්‍රදේශ. ඒ ප්‍රදේශ තද කොළ පාටින් පෙන්ලා තියෙන්නේ කිසිම අවස්ථාවකදී අපි විශාල ව්‍යාපෘතීන් සඳහා නොයා යුතු ඒ වගේම අපි සංවර්ධන කටයුතු වල ඉතාමත්ම සංවේදී විය යුතු කලාප කොහෙද කියන එක තමයි කළු පාටින් පෙන්නලා තියෙන්නේ. ඒ වගේම දෙවෙනියට පේනවා ඇති ඔබට පේනවා ඇති මේ රෝස පාටින් පෙන්නලා තියෙන හරිය. ඒ හරිය පෙන්නන්නේ මේ අනාගතයේ අපි ජනාවාස මානව ජනාවාස යොමු කළ යුත්තේ කොයි පැත්තටද කියලා. මොකද ලංකාව අපි අපේ සංඛ්‍යා ලේඛන කවරක් පෙන්නුවත් අපිට පේන දෙයක් තමයි නාගරීකරණය කියන එක සිද්ධ වෙන ආකාරය. ලංකාව පුරාම නාගරීකරණය වෙන්න පටන් ගත්තොත් මේ කියන අපේ සංරක්ෂණය කරන්න බැරි වෙනවා. ඒ නිසා අනාගත ජනාවාස වඩාත්ම සුදුසු ආකාරයේ සුදුසු ප්‍රදේශ වලට යොමු කරනවා නම් ඒක කැටි කරන්න පුළුවන් ප්‍රදේශ තමයි මේ රෝස පාටින් පෙන්නලා තියෙනවා. අපිට පේනවා ඇති වගේ ප්‍රදේශ කීපයක්ම තියෙනවා. පළවෙනි කාරණා තමයි කොළඹ සිට මේ දඹුල්ල දක්වා ප්‍රදේශයත්, ඊළඟට ත්‍රිකුණාමලය දක්වා ප්‍රදේශයත්, එතනින් එහාට යාපනයේ සිට කිලිනොච්චි දක්වා ප්‍රදේශයත්, දකුණු පැත්තෙන් මේ ගාල්ලේ සිට හම්බන්තොට දක්වා ප්‍රදේශය, ඊළඟට නැගෙනහිර පළාතේ
මේ චෙන්කලාඩි ඉඳ ඒ කියන්නේ බඩකලපුවේ ඉඳලා අම්පාර දක්වා ප්‍රදේශයක්. දැන් ඊට අමතරව තවත් මේ නුවර මැද්දේ අනුරාධපුර ඒ වගේ තැන්වලත් අපි හඳුනාගෙන තියෙනවා. ඊට අමතරව ඔබට පේනවා ඇති තවත් සේවා මධ්‍යස්ථාන 9ක් මේක හඳුනාගෙන තියෙනවා. එතකොට මේක දැක්කපුවම කාට හරි මේක නිකන් ඒ සංවර්ධන ක්‍රියාවලිය සිද්ධ වෙන්න යෝජනා කරන නිසා මේකට කොරිඩෝ එකක් කියලා කියනකොට නමුත් මේ කොරිඩෝ කියන වචනේ බොහොම අපයෝජනටක් වෙච්ච වචනයක්. නමුත් ඒක අපි මෙතන බැලුවොත් ඔබට පේන්නේ නැති ඒක අපි දැක්කහම අපිට පේන දෙයක් තමයි මේක නිකන් දිග පටියක් වගේ ඩෙවලොප් වෙන්නේ කියලා. මේක තමයි යෝජනා වෙලා තියෙන නිසා. ඒ නිසා තමයි මේකට කොරිඩෝ එකක් කියලා කියන්නේ. හරි. එතකොට ඊට අමතරව ඔබට පේනවා ඇති මේ වගේ තවත් කොරිඩෝ තුනක් තියෙනවා. ඒ කොරිඩෝ වලට අමතරව අර ප්‍රධාන නගර ප්‍රධාන මෙට්‍රොපොලිටන් රීජන්ස් අපි කියන මහා නගර දෙකක් අනුරාධපුරය සහ මහනුවර. මොකද ඒවා ඓතිහාසික වශයෙන් ගොඩනැගිච්ච නගර. ඒවට යම්කිසි දුරකට ඩෙවලොප් වෙන්න පුළුවන්. යම්කිසි දුර විදිහට යන්න පුළුවන්. අන්න ඒ විදිහට තමයි මේක යෝජනා කරලා තියෙන්නේ. ඊට අමතරව සේවා මධ්‍යස්ථාන අපිට පේනවා ඇති මේ වගේ නමයක්. හරි. එතකොට මේ ආකාරයට තමයි සංවර්ධනය අපිට කතා කරලා තියෙන්නේ. එතකොට මේකේ මේ ඔබට පේනවා ඇති මේක මේ විදිහට අපි සංවර්ධනය කරොත් අර අපි කියපු තුන්වෙනි ප්‍රතිපත්තිය. ඒ කියන්නේ දැනට තියෙන යටිතල පහසුකම් දැනට තියෙන අපේ ව්‍යාපෘතීන් ප්‍රශස්ත වශයෙන් පාවිච්චි කරන්න පුළුවන් විදිහට තමයි මේක පෙන්නලා තියෙන්නේ. ඉතින් මේක තමයි දැනට මේ තියෙන සැලැස්ම. එතකොට අපි මේ දැන් යෝජනා කරේ මේ ඔබට මේ සතියෙම බොහෝ අය නොයෙක් කටයුතු සඳහා පාවිච්චි කරනවා. ඒක හොඳ විදිහට නරක විදිහට දේශපාලනමය වශයෙන් දේශපාලන නොවන විදිහට නොයෙක් පාවිච්චි කරනවා. නමුත් මේකේ පසුබිම වෙන්න මේකයි. හරි? හැබැයි මේ සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී ඔබට පේනවා ඇති මේ නගර ජාල. කොහෙද ප්‍රධාන නගර, උපනගර යොමු යුතුය කියන විදිහට සහ ජනගහනය පැවතිය යුත්තේ කොයි ආකාරයකටද කියලා මේ පෙන්නලා තියෙනවා. ඒකම මේක පෙන්නලා තියෙනවා. ඔබට පේනවා ඇති යටිතල පහසුකම් අනාගතයේදී යොමු යුත්තේ කොහෙද කියලා. දැන් ඔබට පේනවා ඇති මාර්ග ගත්තොත්, අධිවේගී මාර්ග ගත්තොත් මේක සමහරක් මාර්ග මේකට හදලා ඉවරයි. සමහරක් දේවල් තියෙනකොට පේනවා ඇති මේ නුවර දක්වා දිවෙන කොටස මේ පොතුහැර ඉඳලා ඒකම මෙන්න මේ උතුරේ එහෙම නැත්නම් මෙතන මේ සමහර පැතිවල මෙන්න බඩකලපුවේ පැත්තේ ඒ එන සංවර්ධන අනුව 2030න් පස්සේ මේක හිතන්න පුළුවන්. මොකද මේ අවස්ථාවේදී එහෙම අවශ්‍යතාවයක් නැහැ. ඒ වගේම අපිට පේනවා මේ රුවන්පුර පැත්තට තියෙන මේ රත්නපුර පැත්ත යන පැල්මඩොල දක්වා තියෙන අධිවේගී මාර්ගය. මේ සැලැස්මේ කියලා තියෙනවා පැහැදිලිවම මේක අවශ්‍යතාවයක් එහෙම නැහැ කියලා. හරි. ඒ අනුව ඒක හිතා බලන්න පුළුවන් ඒක කළ යුතුද නැද්ද කියලා 2030න් පස්සේ. හරි. ඊට අමතරව ඔබට පේනවා ඇති ලංකාවේ අනිකුත් යටිතල පහසුකම් මේ කියන්නේ ෆයිබර් ඔප්ටික්ස් එහෙම නැත්නම් කර්මාන්ත ඒ වගේ දේවල් වලට පුළුවන් තැන්. ඒකට අමතරව තවත් එකක් තියෙනවා මේ අර සංවර්ධන කටයුතු කරනකොට යම් කර්මාන්ත ඉන්ඩස්ට්‍රීස් එන්න ඕන කොයි කලාපවලද කියන එක තමයි මේකේ පෙන්නලා තියෙන්නේ. right? දැන් මේ ඔක්කොම අපි අවකාශය කරන අතරේදී මේ සැලැස්ම භෞතික සැලැස්ම ක්‍රියාත්මක වෙන්න නම් අවශ්‍ය වෙන අනිකුත් කරුණු කීපයකුත් මේක කියලා තියෙනවා. පළවෙනි කාරණාව තමයි මෙන්න කියපු අපිට තොරතුරු පද්ධතියක් අවශ්‍යයි. මොකද මේක යාවත්කාලින කරන්න මේ ක්‍රියාත්මක කරන්න අපි දැන් මේ කාලේ නම් රියල් ටයිම් ඩේටා කියලා අපිට තියෙනවා. ඒ කියන්නේ රියල් ටයිම් ඩේටාබේස් එකක් අපිට ඕනේ. ඒ ස්පේෂල් ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් ඩේටාබේස් එකක් තියෙන ස්පේෂල් නැෂනල් එක ජාතික මට්ටමේ අවකාශීය තොරතුරු පද්ධතියක්. ඒක තමයි පළවෙනි යෝජනාව කරලා තියෙන්නේ. ඒක දැනටත් මම හිතන්නේ දැන් හදන්න පටන් ගන්න තියෙන ඒක සතුට කාරණාවක්. දෙවෙනි එක තමයි පර්සනල් ඉන්ෆර්මේෂන් ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් කියන එක. මේක අපි දන්නා බොහෝ වෙලාවට අපේ පුද්ගලයන්ගේ තොරතුරු කියනවා එක තැනක නැහැ. ඒවා විසිරලා තියෙන්නේ, ඒවත් අප්ඩේට් වෙන්නේ නැහැ බොහෝ වෙලාවට. ඒ නිසා අපිට තොරතුරු ලබා ගැනීම හැකියාවක් නැහැ. මොකද අපේ සම්පතක් මානව සම්පත. ඒ මානව සම්පත හරියාකාරව කළමනා කරගන්න මෙන්න මේ තොරතුරු පද්ධතිය අවශ්‍යයි. ඒකට තමයි මම හිතන්නේ දැනටත් ඔය ඩිජිටල් ඩෙන්ටිටි කාඩ් එකක් වගේ මේ ඉන්ට්‍රොඩියුස් කරන්න යන්නේ. මේ දවස්වල හඳුන්වා දෙන්න යන්නේ. ඒකත් හොඳට සන්තෝෂ කාරණාවක්. මේක අඩු ගන්න පටන් ගැනීම දැන් හරි තියෙනවා කියන එක. ඊළඟට තුන්වෙනි එක තමයි අපේ කියන මේ අපිට අවශ්‍ය ලොජිස්ටික්ස්. ඒ කියන්නේ මේ සැපයුම් ජාලාවක්. මොකද අපේ බොහෝ වෙලාවට අපේ ආහාර එහෙම නැත්නම් අනිකුත් සම්පත් අනිකුත් අපිට තියෙන දේවල් මේක සපයා ගන්න අවශ්‍ය තැනට ඕන තැනට ඒක පවතින තියෙන තැන ඉඳලා තවත් තැනකට ගෙනියන්න අවශ්‍ය සැපයුම් ජාලයක් අපිට නැති ප්‍රශ්නයක් තියෙනවා. මේකත් ජාතික වශයෙන් අතාමත් වැදගත් දෙයක්. ඊළඟට හතරවෙනි කාරණාව තමයි මේක නිතර අපි අප්ඩේට් කරනකොට දැන් මේක යවත් කාලින කරනකොට මේක සඳහා විද්වත් මණ්ඩලයක එහෙම නැත්නම් මේ ගැන උනන්දුවක් දක්වන කට්ටියක කතිකාවක් අවශ්‍යයි. දැන් මෙහෙම කතාවක් නැති නිසා තමයි මේ වෙලාවේ අපි දන්නා මේ ගැන නොයේක් ආකාරයේ අනවශ්‍ය කතා බහ තොරතුරු මේකට මඩ ගැහිම් වගේ දේවල් සිද්ධ වෙනවා. ඒ දේවල් සිද්ධ වෙන්න හේතුවක් තමයි මේ ගැන විද්වත් කතිකාවක් නැවත ඒක. ඒක මෙහෙවන්න අවශ්‍ය මණ්ඩලයක් අවශ්‍යයි. හරි. ඊළඟට මේ සංවර්ධන කටයුතු මේකේ යෝජනා කරලා තියෙන විදිහට පිටස්තරව සිද්ධ වෙනවා නම් ඒකන දැන්වීමට අපි කියන විසිල් බ්ලෝවර්ස් මේකට දැනුම් දෙන කට්ටියක්.
මේක ඇවිල්ලා සංවිධානාත්මක කිරීම අවශ්‍යයි. මොකද මෙහෙම දෙයක් නොවුනොත් ඒ සංවර්ධන කටයුතු එක එක ආකාරයට සිද්ධ වෙලා අපි මේ සැලැස්ම සකස් කරපු එකේ ප්‍රයෝජනයක් නැති වෙනවා. අන්න ඒ වගේ දෙයක් තමයි මේක යෝජනා කරලා තියෙන්නේ. ඔය අවසාන වශයෙන් මේ සංවර්ධන කටයුතු මේ ආකාරයට සිද්ධ වෙනවා නම් ඔබට පේනවා ඇති අදටත් මේ අපේ ළඟදි වෙච්ච මෙදිත්ව අකුණාටුව සම්බන්ධයෙන් ඇතිවෙච්ච ආපදාව කළමනා කරගෙන ගැනීමට මීට වැඩිය පහසුකම් අපට සලසන්න තිබුණා කියලා. ස්තුතියි.